හෙලෝ ගයිස්, ඉතින් ඔයාලා කට්ටිය අදත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අරන් ආවේ මෙන්න මේ Wi-Fi adapter එකේ unboxing unpacking video එකක්. ඉතින් මාකට් එකේ ගණන් අඩුම ගන්න පුළුවන් Wi-Fi adapter එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මතක් කරන මගේ channel එකට අවුත් කියන අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. මෙන්න මේ විදිහට LB link කියලා යාලා brand name එක දැක්කන තියෙනවා, brand new chip කියලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ස්පීඩ් එකක් තියෙන Wi-Fi adapter එකක්. ඉතින් මේක ඔයාලට යූස් කරන්න පුළුවන් PC වලට තමයි. ගොඩක් PC වලට ඉතින් Wi-Fi වෙනම adapter එකක් යූස් කරන්න ඕන. නැත්නම් ඔයාලා ෆෝන් එකේ hotspot වලින් දුවන්න ඕන කේබල් එක ගහලා. මෙන්න මේ විදිහට බෑග් එකෙත් Wi-Fi adapter එක ගැන විස්තර සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ये प्राइस को මේක ඔයාලා කඩින් ගන්න නම් රුපියල් 1000කට අඩුවෙන් ගන්න පුළුවන්. ඔයාලා AliExpress eBay වගේ ගෙන්නනවා නම් රුපියල් 400කට වගේ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ සිම්පල් අන්පැකින් වීඩියෝ එකක් තමයි ඉතින් මේ කතා කරන්න තියෙන්නේ. ලොකු දෙයක් කතා කරන්න නැහැ. අපි chip එක එළියට නම් බලමු chip එකේ quality එක කොහොමද කියලා. ඉතින් මම මේක මාස 3ක් 4ක් use කරා. ඇත්තටම කිසිම අවුලක් තිබ්බේ නැහැ. තාම වෙනකන් වැඩ. මම ගොඩක් දුරට මේක යූස් කරනවා. ඉතින් ඔයාලා මේක ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න වගේ නම් ගන්න නම් වැඩක් නැහැ ඇත්තටම. මේ එහෙම නම් ස්පීඩ් එක මදි. ඔයාලා YouTube වීඩියෝස් වගේ බලන්න, ඒ වගේ ඒවට ගන්නවා නම් ඇත්තටම මේකේ ස්පීඩ් එක ඇති. මෙන්න මේ විදිහට මේක යූසර් ගයිඩ් එකත් ඒකෙම තියෙන්නේ. අපි නම් මේක PC එකට ප්ලග් කරන් බලමු මේකේ performance කොහොමද කියලා. ඉතින් guys, ඔයාලට මේක PC එකට ප්ලග් කරගත්තට පස්සේ මෙතනින් ඔයාලට මෙන්න මේ විදිහට වෙනද Wi-Fi on කරන විදිහට මෙන්න මෙතනින් on කරන්න පුළුවන්. අපි දැන් මේකට මම hotspot connect කරගන්න ෆෝන් එක. අපි බලමු කොච්චර ස්පීඩ් එකක් අපිට මේකේ බා ගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ විදිහට ඉක්මනට අපේ ෆෝන් එක connect වෙනවා මේකට එක්ක. ඉක්මනටම connect වෙනවා. අපි දැන් මේකේ task manager එකට ගිහින් බලමු Wi-Fi එකේ ස්පීඩ් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ Wi-Fi adapter එකේ ස්පීඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම හිතනවා මෙන්න මේ ප්‍රයිස් එකත් එක්ක මාකට් එක ගන්න පුළුවන් හොඳම Wi-Fi adapter එක මේක කියලා. ඉතින් මොන හරි වීඩියෝ එක අඩුපාඩු තියෙනවා අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරගන්න. ඉතින් මතක් කරන මගේ channel එකේ WhatsApp channel එකක් තියෙනවා. ඔයාලා කැමති නම් ඒකට join වෙන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න, share කරන්න, comment කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.